බෝපත්තැල්ලේ. රත්නපුරේ බෝපත්තැල්ලේ ආවා. හලෝ. සමිදුවා. ආඩෝඩි. මේ මිනිහා කියලා දුවයිනා. මේ චිත්‍ර කරලා ගියා. ඕකෙන් ගලින් ගලට වෙන්නේ. හලෝ යාළුවනේ, ඉතින් කොහමද? උග දවසකින් වීඩියෝ එකක් ගෙන්නත් බැරි වුණා. කොහෙත් ඇවිදින්න යන්න බැරිෙත් නැහැ. වැඩත් එක පොඩ්ඩක් බිසි වෙලා තමයි ඉතින් හිටියේ. සෑහෙන දවසකින් තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලට ගන්න විශේෂ දෙයක් තියෙනවා. channel එකේ නමත් වෙනස් කරලා තියෙනවා. ඒ වගේම දිගටම වීඩියෝ ගන්න දැන් බලාපොරොත්තුවක් තියෙනවා කොහොම හරි. අපි ඉතින් බලමු මොනවා වෙයිද කියලා. ඉතින් මේ ගමන ගැන කිව්වොත් එහෙම මේ ගමන කිසි අයිඩියා ගන්න නැතුව කිසි ප්ලෑන් එකක් නැතුව ගිහපු ගමනක් තමයි. රත්නපුරයන් කියලා කතා වුණා. රත්නපුරයන් කියලා ඉතින් රත්නපුරේ තියෙන දියල්ල බලන්න තමයි ඉතින් අපි යන්න ඊට පස්සේ තන දාගත්තේ. රත්නපුරේ ඉතින් ඔයගොල්ලෝ ගොඩක් අය දන්න තැනක්. අපි ඉතින් ගිහිල්ලා බලමු කොහෙද මේ කියලා.
Ada? Tadi di mana? ඉස්සරලා ගියානේ. ඒක කැඩිච්ච කඩිය වගේ කොහොමද නැහැනේ කෝල්ලයක් ගන්න. සයිස් වගේ එකක් ගන්නෙත් නැහැ. අපේ මේක 100ක් දාන්න. අපි හවස 2 වගේ වෙද්දී රත්නපුර ටවුන් එකට ආවා. ඉතින් අපි අනිත් කට්ටිය නිකන් අපිට පොඩි වෙලා දැන් ටවුන් එකට ලයින් වුණා. ඉතින් ඒගොල්ලොත් ආපු ගමන් අපේ ගමනාන්තය වෙතට යන්න නැවත ගමන ආරම්භ කළා. ඉතින් අපේ ගමනාන්තය වෙලා තිබුණේ රත්නපුරින් එහා හම්බෙන කුරුවිට කියන ගමේ. එහෙනම් අපි කුරුවිටට ගිහිල්ලා හම්බෙමු. බලපන් ගමනක් යන්න බෑනේ අපේ උන් එක්ක. බෑ අරුන් දෙන්න එනකන් ඉන්න බෑ. මම දැන් නැත්තම් වෙන කොහෙද යයි? වැසි එහෙන්. වැසි එනවා බලපන්. නැද්දේවමුකු පොඩියට ගහලා තියෙනවා කියන්නේ කොහොමද HMG එක අච්චර පත බෝඩ්ඩක් ගහලා තියෙනවා ඔව් බා පොඩියට ගහලා ඉන්ටර්නෙට් ගන්න නැහැ නේද ටිකයි අරුමයි ෆෝන් එකක් තමයි Balain apa ni tau? මේ හෙල්මට් එක ආවද? අපි ඉතින් මොනවලා කුරුවිටට ආවා. ඉතින් මේ බෝපත්තැල්ලට යන මාර්ගය ගැන කිව්වොත් රත්නපුර පැත්තේ ඉඳන් නැගෙනට යන කුරුවිට ටවුන් එක පහු කරගෙන පොඩි දුරක් යනකොට බෝඩ් එකක් ගහලා තියෙනවා බෝපත්තැල්ල
ඒ බෝඩ් එක. ඉතින් ඒ පාරේ තමයි ඉන්න තියෙන්නේ. ඉතින් මේ පාර පොඩි පටු මාර්ගයක්. හිටපු ගමන් බස් එකක් එනවා. ඉතින් ප්‍රවේශයෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ ඩියල්ල බලන්න යනවා නම් මෙතන ගේට් එක ළඟින් ටිකට් එකක් ගන්න ඕනි. ටිකට් එකක් කරගෙන තමයි යන්න තියෙන්නේ. අපි කට්ටිය ඉතින් ටිකට් උත් අරගෙන ඇතුළට ගියා. අපි එනවා ඩියල්ල ළඟට ගිහින් බලන්න. එතන සුන්දරත්වය දෙකම ඉන්නේ මට. තමයි නම්බර ගන්න. එකක් තියාගන්න 50ක් බරේ. 100ක් තුල ගත්තා. 100ක් තුල ගත්තා. 100ක් තිබුණා. ඒ 50ක් බරේ. කවුද 30ක් කන්නේ? 100ක් නඩුවද? මොකද? සල්ලි දෙන්න මේ ටික විතර හැබැයි මේ සල්ලි දෙන්න ඕනි තරම් හැබැයි 300 දෙන්නේ 300 ඕනි තරම් දෙන්නේ මේ උඹ රතු කොඩියෙන් එහාට යන්න බෑ කේස් රතු කොඩියක් Wagi nanti kamu tak ada lagi. Wagi je. Wagi tu. Padang dah. Di sini malah tengok kau ni. Satu kau dia aku. Udah dia? Ya udah dia. Yang ini udah dah dia. Kagak ini udah ni kau dah. Kali cuma kalau lewat. Kali cuma kalau lewat. Mana-mana. Kalau ikan dah. Kau ini मैं अंडे क्या मेरे वाले पारे के साथ. Ikan mana? Mata-mata kayak mata-mata kayak. Ini gila ni bang. Barat. Ini bang mau ini ngai. Ini gila ini. Kayak kan ni lagi tanggul. මගේ ෆෝන් එක කරයිද ඔබ ගාවද? ඒ ළඟ කොහෙද මගේ ෆෝන් එක? අඩු ෆෝන් එක නෑ බං. හෙල්මට් තියපන් මේ පඩිපේ. Jambur nෑ බං. අරකේ ඔක්කොම ගන්න බෑ. ආ ඊළඟට අපි යමුද? දුන්නොත් කීයක් හරි ගන්න. යා සල්ලි ගන්න නැතුව ඉතින් බං සල්ලි අරන් කොහෙද තියාගන්නද? යා සල්ලි ගන්න නැතුව සල්ලි අරන් කොහෙද තියාගන්නද? වට්ට නේ වට්ට. හිතුවට වැඩිය අමාරුයි වගේ. තාම දෙමුන්නේ නැහැ. දැන් දෙවෙනවා. තමන්නේ මම බයික් එක යද්දි වෙලේ. එක යද්දි වෙනවා හරියන්නේ නැහැ. අද හරිදු. යාලා නැහැ. හරිදු. ආඩෝඩි. මේ මිනිහා කරන් ගෝයියා. මේ ඉස්සර කරලා ගියා. මේ දැන් ගලින් ගලට
අඩේ ෂෝටත් එන්නද? තව පොඩ්ඩයි. betul ni yang betul ni. Dah rindu pak. Lama. Ini kita ni. Itu dame je itu aja dame bawa lewe ano je itu aja baik tanggal lagi kami क्या मुझे बेटा अरे भाई है ये අපි තියාල්ල ළඟට යන්න කියලා හිතාගෙන ආවට අපිට පොඩි අභියෝගයකටත් මොහොන දෙන්නුනා. ඉතින් ඒ තමයි කගෙන් බහලා තමයි තියාල්ල ළඟට යන්නලා තිබුණේ. අපි කොහොම හරි ගඟනුත් බහලා දියාල් ළඟට ගියා. ඉතින් මේ තමයි කුරුවිටින් ගලා වසින බෝකොලේ හැඩයට තියෙන සුන්දර බෝපත්තැල්ල. ඉතින් ඔයාලත් මේක බලන්න ඕන නම් එනවා වගේම මේ සුන්දර පරිසරයත් පරිසම් කරලා යන්න පුරුදු වෙන්න. Mana kerani? Kom bege penna kam එක. සුසුම් මැද සතුටු සිනා මැද භවය පුරා ළඟ ඉන්න ඇති එදත් මගේ සිත අදමෙන් කැපවී ඔබේ නමට පුද දෙන්න ඇති
බැරිමට ඵලයන් ඉස්සර ගන්න දෙමු. ඉස්සර කරපන්. Có tặng cái lần අපි ඉතින් නාගෙන එහෙම ආයෙත් හවස 5ට විතර ගෙවල් වලට එන්න පිටත් වුණා. ඉතින් අපි බෝපත්තල්ලි ගිහපු ගමන ඔන්න විදිහට තමයි අවසන් වුණේ. එහෙනම් ඉතින් අපි ආයේ තවත් සුන්දර ගමනකින් හමු වෙමු. yang කියලා ගෙන යමු. දැම්ම. Hah?